නන්න අපි යන් ඒ වීඩියෝව නරඹන්නට. මේ කරල පැහිලා තමයි හොඳට කැඩෙන්නේ එකපාරටම. ඔව්. නැත්තම් කැඩෙන්නේ නැහැ මේ කරල. හ්ම්. මේ හොඳට පැහිලා තියෙන කරල අල්ලපු ගමන් කඩලා යනවා. හරි. හොඳට. මේ කරල දැන් මේ පැහිලා හින්දා තමයි එහෙම හොඳට කඩලා එන්නේ. මේ අතරම සතුටුයි සරත් මහත්තයා පට්ට ආඩම්බරයි. අංක සම්පූර්ණ ඇට එහෙම මොනවද? අනිවාර්යෙන්. සරත් මහත්තයා අපි වීඩියෝවට ලං කරලා පෙන්නමු චුට්ටක් අතේ. මේ බලන්න මේ සරත් මහත්තයාගේ වගා භූමිය දැන් ඔහු සරත් මහත්තයා මුණත් එක්ක මම ගන්නම් මේ දැන් කඩලා ගත්ත බඩේරුම් කරල. ඉතින් කොච්චර සතුටුද ආඩම්බරයක්ද සරත් මහත්තයා අපි වටේම පෙන්නමු. ඔන්න බලන්න. හරි අපූර්වට පැහිලා තියෙන ගානට ඔබට පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බඩේරුම් මිලදී ගන්න ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා. එකතු වෙන්න රත්තරන් මිනිස්සු YouTube නාලිකාව සමග ගොවිතැන පිළිබඳව අපූර්ව වැඩසටහන් මාලාවක් ඔබට ගෙනෙන්නයි මේ සූදානම. එහෙනම් රැඳී සිටින්න සම්පූර්ණ වීඩියෝව නැරඹීම සහ අවසානයේ වලදී නරඹන්න ඔබේ වටිනා අදහස් අපිට කමෙන්ට් කරන්න. හෙට දවසේ ජීවිතේ දිනන අයිබෝන් සියලු දෙනාටම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා රත්තරන් මිනිස්සු YouTube නාලිකාවට. අපි අද දවසේත් අපූර්ව වීඩියෝවක් අරන් ඉන්නයි සූදානම. ඉතින් අපි ගොවි මහත්තයාට ඒක පස්සේ කතා කරමු. ඔහු තමන්ගේ ගොවිපලට ඇතුල් වෙන ආකාරයේ වීඩියෝවක් ගන්න හිතනවා මට. අයිබෝන් ගොවි මහත්තයා. නම කියමු ගොවි. ඔව් සරත් මහත්තයා අපි යන් ඔබේ වගාවට අපි ගිහිල්ලා කතා කරමු මේ වගාව හරියටම කොහොමද කරේ කියලා. මේ ඔබ දකින්නේ සරත් මහත්තයාගේ බඩේරුම් වගාව. අපි සම්පූර්ණ වීඩියෝව ගාව කරේ කියලා. අපි සරත් මහත්තයාගෙන් අහලා දැනගමු. මගේ දකුණු අත පැත්තේ කරල් මේ වෙනකොට පීදිච්ච කොටස කොටස් පහකට හිටවලා තියෙනවා. අපි කතා කරමු ඉස්සරහට. ඔව් කොටස් පහකට හිටවලා තියෙනවා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ මාත් එක්ක. මේ ඔබ දකින්නේ මගේ වම් අත පැත්තේ තාම පුංචි පැල මේ ක්‍රමයට වගා කරේයි කියන කාරණාව සහ බඩේරු වගාව හරියටම කොහොමද කරන්නේ කියන කාරණාව අද දවසේදී වීඩියෝවෙන් අරගෙන සූදානම්. එහෙනම් රැඳී සිටින්න මේ රත්තරන් මිනිස්සු YouTube නාලිකාව. පුතුමාගේ වෙලාවත් හොඳයි මගේ වෙලාවත් හොඳයි. මම යන්න යනකොට මම දැක්ක එනවා. මට හිතුණා බඩේරුංග වගාවේ මේ මහත්තයා වෙන්න ඇති අනිවාර්යෙන් කියලා. රයිට්. අයිබෝන් සියලු දෙනාටම අපි කතා කරා මේ ඉන්නේ සරත් මහත්තයා. සරත් මහත්තයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිදෝගම. එහෙම නැත්නම් ඔබ දන්නවා නාචාදෝ ගොවි ව්‍යාපාරයේ නමයල කියන ගම්මානේ එකයල කියන මේ බෙදුමැලේ තමයි ඔහු මේ අපූර්ව බඩේරුංග වගාව කරලා තියෙන්නේ. ඉතින් ඔබට වගාව පෙන්වන්න මම සූදානම්. අපි වගාව පෙන්වන්න කලින් මේ වගාව හරියටම කරේ කොහොමද කියන කාරණාවට අදාළ කරුණු ටික කතා කරලා ඉමු සරත් මහත්තයත් එක්ක. සරත් මහත්තයා ඉතින් දෙවෙනි වතාවටත් ආයිබෝන්. ආයිබෝන්. රයිට්. අපි චුට්ටක් හයියෙන් කතා කරමු මොකද අද මයික් එක ගෙනල්ලා නැහැ. මම ඔබෙන් අහනවා පළවෙනිම ප්‍රශ්නේ. මේ බඩේරුංග වගාවට භූමිය සකස් කරගන්නේ කොහොමද? සලාම් ආව හින්දා. ඒකලා හරි. ඔහොම කතා කරමු. ඒක කපා නැහැ ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ කොහොම උදුළු ගන්නවා. ඔව්. උදුළු ගාලා කානු. කොහොම කතා කරගෙන. ඒකලා මම උදුළු ගාලා. ඔව්. ඒකලා මම මේක ඔක්කොම කානු දානවා. ලියදු හතරට බෙදා ගන්නවා. හතරට බෙදාගෙන ඔව්. සරත් මහත්තයාම කතා කරගෙන යමු වටපිටාවේ වීඩියෝ එක ගන්නවා. ඒකලා මේ තමා මේ හදන්න මේවා කරන්නේ. ඔව්. ඊට පස්සේ මම බැලුවා මේ බඩේරුංග එකට හදපුවාම මේ දෙන්න හරි අමාරුයි. ඔව්. ඒ හින්දා මම හිතාගත්තා තම්බලා විකුණන්න ඕන කියලා. ඔව්. එතකොට ඉතින් කරදරයක් නැති හින්දා මේ ඔක්කොම හදපුවාම එකවර කරදරයිනේ. ඔව්. ඔක්කොම එකට පැහුණාම. ඒ හින්දා ලියදු
3ක් විතර හදලා ආයෙ කල දවස් 10කින් විතර තමයි ආයෙ ලියදු 3ක් හදන්නේ. හා හා. එතකොට මගේ දෙවෙනි ප්‍රශ්නේ සරත් මහත්තයා මේ භූමිය සකස් කර ගැනීම පිළිබඳව කතා කරද්දී ඔබ සඳහන් කරා පස හොඳට බුරුල් කරගන්න අවශ්‍යයි. ඒ වගේම කොච්චර ප්‍රමාණයක මේ බඩේරුඟු හිටවලා තියෙනවද ඔබ? අක්‍ර භාගයක විතර. අක්‍ර භාගයක තමයි මේ හිටවලා තියෙන්නේ. එක කොටස් 5කට තමයි හිටවලා තියෙන්නේ නේ. රයිට්. බොහොම ස්තුතියි බඩේරුඟු වගාව පිළිබඳව කතා කරද්දී සරත් මහත්තයා අපි දන්නවා මේ විශේෂයෙන්ම වියලි කලාපයේ වැඩියෙන්ම වගා කරන භෝගයක්. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මොනරාගල, ඒ වගේම මහවැලි කලාපයන් තියෙන ප්‍රදේශවල වගා කරනවා. ජනප්‍රිය වගාවක් බඩේරුඟු වගාව කියලා කියන්නේ. අපි පස ස්වභාවය ගත්තාම සාමාන්‍යයෙන් එහි pH අගය කියලා කියන්නේ නැත්නම් පසේ මේ තෙතමන අගය ගත්තොත් අපි 5.5ත් 7.5ත් අතර වගේ ප්‍රමාණයකින් තියෙන අවශ්‍යයි. ගොවින් එය අර ප්‍රමාණයන්ගෙන් නොදැනුවත් වුණාට ඔබ එය හරියටම කළමනාකරණය කරමින් වගා කරන කෙනෙක් කියන එක අපිට මේකට ඇතුළතදී දකින්න ලැබුණා. එහෙනම් බින් සකස් කිරීම ගැන තමයි මේ කතා කරේ. අපි සරත් මහත්තයා ඔහොම කතා කරමු. අපි චුට්ටක් කියමු මේ බඩේරුඟු බීජ තෝරගද්දි ප්‍රභේද මොනවද අපිට තියෙන? බඩේරුඟු අර කිරිකරල් කඩන්න කියලා. ඔව්. බඩේරුඟු කරල් 60 තියෙනවා. ඔව්. අපි ඒව තමයි ගන්න ඕනේ මේ විකුණන්න නා. හා හා. නැත්තම් මේ අර සත්ත ආහාර වලට ඔව්. මේ සමපෝෂ වලට අර එහෙම කියලා තියෙනවා. ඒවා හදපුවාම මේ ඒවා කණ්ඩ මේ කිරිකරල් කඩන්න බෑ. ඔව්. ඒ කියන්නේ මේ බඩේරුඟු වගාව කරන අරමුණු කිහිපයක් තියෙනවා කියන එකයි ඔබ මේ සඳහන් කරන්නේ නේද? රයිට්. එතකොට ඔබ මොන වර්ගයේද මේ තෝරගත්තේ? 984 කියන බීජ වර්ගය තමයි තෝරගත්තේ නේ? බීජ වර්ගයෙන් ටිකක් තියෙන්නේ. හා හා. ඊට අමතරව හදලා තියෙනවා මේ හදලා තියෙන ඒවා තියෙන්නේ මේ CIC අපේ බඩේරුඟු. හා. CIC. ඔව් ලංකා ඒ කියන්නේ දේශීය බඩේරුඟු රටාව තමයි තියෙන්නේ නේ. රයිට්. හොඳයි. අපි මේ බඩේරුඟු වර්ග ගැන කතා කරේ සරත් මහත්තයා. එතකොට ඔබ සඳහන් කරා පැසිෆික්, ඒ වගේම 808, 803 තියෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් රුවන්, භද්‍ර, අරුණ වැනි බීජ වර්ග තියෙනවා. හිටවන්න අර ඔබ කතා කරපු කාරණාව සත්ව ආහාර වශයෙන් සහ ඒ වගේම මිනිස්සුන්ට අපිට කන්න අපි හිටව ගන්නවා. ඉතින් ආදරණීය අපේ රත්තරන් මිනිස්සු YouTube නාලිකාවේ ප්‍රේක්ෂකයනි, අපි සූදානම් ඔබට මේ බඩේරුඟු වගාවේ ඉතිරි කාරණා ටික සරත් මහත්තයාගෙන් ගන්න. සරත් මහත්තයා, අපි ඔහොම කියමු මේ පැලයක් අතර පරතරය කොහොමද අපි බඩේරුඟු හිටවද්දි තියන්නේ? අඩි 2ක් වාගේ තමයි තියලා තියෙන්නේ. ඒ කියන්නේ පේලිය අතර අඩි 2ක්. පේලිය අතර අඩි 2.5ක් විතර තියෙනවා. ඔව්. ගහට යනකොට අඩි 2 තමයි වාගේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් සෙන්ටිමීටර 60ත් 70ත් අතර වගේ ප්‍රමාණයක් තියලා තමයි පරතරය තියලා තියෙන්නේ. පේලි දෙක අතර සහ පැලය අතර. රයිට්. බොහොම ස්තුතියි. එතකොට සරත් මහත්තයා අපි බඩේරුඟු බීජ ඉන්දවත්තේ එක වලකට බීජ වනවත් ඉතින්. මේ ඔබ දකින්නේ සරත් මහත්තයා අපි මම ඔබෙන්ම කරුණු ගන්න කැමතියි. මොකද ගොඩක් මේ වීඩියෝ වන අරඹන ආදරණීය ප්‍රේක්ෂකයන් අපිට කරන ඉල්ලීම තමයි ගොවි මහත්මයාගේ අදහස් කියන්න කියන කාරණාව. ඉතින් අපි කියමුකෝ මේ මෙතෙන්ට එනකම් මේ ලස්සනට පැලේ හදාගෙන තියෙනවා. මොනවද කරන්න ඕන කැපකිරීම? මේ අර දවස් 14 වෙද්දි අනිවාර්යයෙන්ම පොහොර ටික දා ගන්න ඕන. දවස් 14 වෙද්දි උදුළු ගා ගන්න ඕන. මේ ඒකල්ලා දවස් 20 විතර වෙද්දි අපි පස් ටික දා ගන්න ඕන. පස් තියෙන තරමට තමයි ගහේ මුල අර පොරකටු වාගේ. සරත් මහත්තයා, ඔබතුමාට පුළුවන් මුල පෙන්නලාම කතා කරන්න. කියමු වගේ කාරණාව අපි කොහොමද හරියටම කරන්නේ? පොරකටු එහෙම අදින්නේ ඔක්කොම මේ පස් තියෙද්දි. ඔව්. එතකොට ගහ ටක් ගාලා ලොකු වෙලා හැදිලා එනවා ගහේ මුල පස් තියෙන. ඔව්. ඒ කියන්නේ ඔබ පොරකටු කියලා කියන්නේ අර ගහේ මුල් එන එකට නේ. දම් පාටට එන ලස්සන මුල්. ඔව්. එතකොට මේ ඒ හින්දා විජාට අපි පස් ටික ලං කර ගන්න ඕන. ඔව්. එතකොට අර පොළවත් බුරුල්නේ. ඔව්. එතකොට ඒ හින්දා පස් ටික හොඳට ඇදලා මේකේ මුල් ටික ඇදලා එනවා. එතකොට සාරේට වාගේ හැදිලා
එනවනේ. එනවා. සරත් මහත්තයා මේ වෙලාවේ මම ඔබෙන් චූටි හරස් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ පොහොර භාවිතය පිළිබඳව ඔබ කතා කරා. ඒ වගේම මේ පස නැත්නම් පැලයට පස් ලං කිරීම පිළිබඳව කතා කරා. දැන් ගොඩක් වගාව කරද්දී බොහෝ අය පුරුදුලා තියෙන දෙයක් තමයි මේ පස් දාන එක ටිකක් අඩුයි. නමුත් ඔබ මේ හැම ගහකටම පස් දාලා තියෙනවා. ඕකේ වාසිය මොකක්ද? වාසියක් කියන්නේ අර මේ පස් දාලා අරවම කරපුවාම මේ ගහලත් පිරිසුදුයි ගසුත් හොඳට හැදිලා එනවා. ගහසරුවට හැදෙනවනේ. සරුවට හැදිලා එනවා. රයිට්. එහෙනම් අද තෙල් ගහලා එහෙම කට්ටිය හදනවා. හදවුවට ගහ සරු වෙන්නේ ඔය නිකන් යාර නිකන් අස්සන්න ගන්නවා වගේ වැඩක් තමයිනේ. නමුත් මේක අපි දැක්ක දේ තමයි මේ ගොවිතැනටදී ඔබට පේනවා ඇති. හරි ආසයි හිතෙනවා බලන්න. ඒ තරම්ම ලස්සනට සරුවට හදලා තියෙනවා. ඉතින් ඒක ලේසි පාසුකාරයක් නෙමෙයි. අර සරත් මහත්තයා සඳහන් කර ආකාරයට ඔහුගේ කැපකිරීමම තමයි මේ තියෙන්නේ. දින 14 යනකොට පස් ටික ලං කරලා පොහොර ටික භාවිතා කරලා මොනවද භාවිතා කරන පොහොර වර්ග අපි එකක් දෙකක් සඳහන් කරමු. CIC පොහොර තමයි දාන්නේ. CIC පොහොර. ඒ කියන්නේ නිර්දේශ කරලා තියෙන පොහොර තමයි භාවිතා කරන්නේ. අපි උදාහරණයකට ගත්තොත් යූරියා ෆොස්ෆේට් වගේ පොහොර පාවිච්චි කරනවා. රයිට් බොහොම ස්තුතියි සරත් මහත්තයා අපි ඊළඟ කාරණාවට යන් බඩේරුඟ ගාවේදී මීළඟ ප්‍රවේශයට කොච්චර මේ පැල හිටෙවුවට පස්සේ බඩේරුඟ බීජ හිටෙවුවට පස්සේ වතුර කළමනාකරණය කොහොමද කරගන්නේ? ජල කළමනාකරණය වේලෙන්දම තමයි දෙන්න ඕනේ. සීතලේ වැඩි තියන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි ඒක හරියටම කිව්ව සරත් මහත්තයා කොහොමද? ඒ කියන්නේ කොච්චර කාලෙ? දැන් ඔබ ඇත්තටම මේ ඔබ ඉස්සෙල්ලාම හදලා ඔව් සරත් මහත්තයා. දවස් 3කට විතර පස්සේ වතුර පාරක් දානවා. ඊට පස්සේ ආය සතියක් විතර වේලෙන්ඩ ඇරලා තමයි ආය වතුර දාන්නේ. මේ ඔබ දකින්නේ පොළව වේලෙන් ඇරලා තියෙන ආකාරය. ඔහු සඳහන් කරන්නේ සරත් මහත්තයා සඳහන් කරන්නේ වතුර ගැහුවට පස්සේ ඊට පස්සේ සතියක්වත් අවමය තියෙනවා කියන කාරණාව පොළව වේලෙන්නේ නේ. මොකක්ද ඒකට කාරණාව බලපාන හේතුව මොකක්ද? මේ පොළවේ සීතලේ තිබ්බහම ගහ හැදෙන්නේ නැහැ. පොළොව වේලෙන තරමට තමයි බඩේරුඟ ගහ හැදිලා එන්නේ. මේ හින්දා ආය වතුර මුරයක් දාන්නේ පොළොව වේලිලාම වාගේ තිබ්බොත් වතුර දානවා. රයිට්. සීතලේ වාගේ තියනවා නම් අපි ආය වතුර දාන්නේ නැහැ. ඔව් නේද? තව දවස් ටිකක් පහු කරනවා. රයිට්. වගාව පිළිබඳව ඔන්න අපි තුන්වෙනි ස්ටෙප් එකට ඇවිත් ඉන්නේ. අපි සම්පූර්ණ වගාව පිළිබඳව කතා කරා කොහොමද බඩේරුඟ වගාව කරන්නේ සහ පස සකස් කරගන්න තැන ඉඳලා අසනු ගන්න තැනට එනක සම්පූර්ණම කතාව අපේ සරත් මහත්තයාගෙන් ගත්තා. ඉතින් ඔබට මේ අතර ඇහෙනවා ගිරවුන්ගේ සත්‍ය. ඉතින් හරි කලාතුරකින් අහන්න ලැබෙන සබදාමත් එක්ක විඳින පරිසරයත් එක්ක ඉන්න ලැබෙන කාලය හරි අඩුයි අපේ තරකාරී සමාජය ඇතුලේ. ඉතින් සරත් මහත්තයාට ඒ වගේම අපිට අවස්ථාව ලැබිලා තියෙනවා ඒක විඳින්න නේද සරත් මහත්තයා? මේ වෙලාවේ අතරම දැන් දෙවෙනි කොටස. අපි කියමු. මේ දෙවෙනි කොටස හදලා තියෙන්නේ දැන් මේකත් දැන් දින දැන් 60ක් වෙලා තියෙනවා. දින 60ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අස්සනු ගන්න ඔන්න මෙන්න ආසන්න ඉන්නේ බඩේනු කරල්නේ. අපි යන් විතර වාගේ. ඔව්. අපි යන් සරත් මහත්තයා ඉස්සරහට කියගෙන සරත් මහත්තයා හදලා තියෙන බඩේරුඟ වගාවේ මේ ඔබ දකින්නේ එන්න සරත් මහත්තයාම ඉස්සරහට බලන්න අපූර්ව මුලින්ම තිබුණේ බඩේරුඟ පැල ඊළඟට තිබුණේ දෙවෙනි කොටස බඩේරුඟ කොටස් කඩපු දැන් මේ ඔබ දකින්නේ තුන්වෙනි කොටස තාම බඩේරුඟ කැඩෙන්න ලකල ඇස්ති වෙන නැත්තම් සකසුරුවම් වෙන අපූර්ව ආකාරයේ පැල ටිකක් බීජ ටිකක්. ඉතින් මේ වීඩියෝ නරඹන ආදරණීය ඔයාලට මතක් කරනවා ගොවිතැන කරන්න කැමති නම් සම්බන්ධ කරගන්න අපි සූදානම්. සරත් මහත්තයාව සම්බන්ධ කරලා දෙන්න. ඒ විතරක් නෙමෙයි බඩේරුඟ මිලදී ගන්න කාට හරි අවශ්‍යතාවයක් තිබුණොත් ඍජුවම අපිව සම්බන්ධ කරගන්න. සරත් මහත්තයා කෙලින්ම සරත් මහත්තයා ගොවිපළෙම දෙන්න සූදානම් නේ. කවුරු හරි ගන්න හිටියොත් ලබා දීමේ හැකියාව තියෙනවා. රයිට්. සරත් මහත්තයා අපි අවසාන අදියරට යන් කතා කරමු. පණිවිඩයක් දෙමු මේ වගාව කරන කෙනෙක්ට.
ඔබේ ජීවිත අත්දැකීමත් එක්ක කොච්චර කාලයක් වගා කරනවද? මම දැන් අවුරුදු 5ක් අවුරුදු 5ක් විතර තමයි වගාව තෝරගෙන නේ. කියමුකෝ ඔබේ අවුරුදු 5 අත්දැකීමත් එක්ක වර්තමානයේ අපේ තරුණ පරපුරට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ගොවිතැන සම්බන්ධව. එතන කියන්නේ දේ හොඳ දෙයක්. ඉතින් ඒක අර හරියටම කරන්න ඕනේ. නැත්තම් මේ නිකන් හදලා ඕනාවට එපාවට තෙල් බෙහෙත් හරියට වෙලාවට එහෙම නැත්තම් පොහොර ටික එහෙම නැත්තම් අත්සන්න නෙලා ගන්න හරි අමාරුයි. මේ අර දිනේටම හරියටම දවස් 14ක් 28ක් අතර වගේ පොහොර මොර දෙයක් විතර දා ගන්න ඕනේ. තුන්වෙනි පොහොරේ නම් දවස් 45න් විතර මල පීදෙන්න කිට්ටු වෙද්දි වාගේ තුන්වෙනි පොහොර මොරේ දාපුවාම ආය කිසි කරදරයක් නැහැ මොනවත් නෑ. ඔව්. රයිට්. ඒ කියන්නේ මේ ඔබ දකින්නේ මේ බාන්න බඩේරඟු මල් හැදිලා තියෙන අපූර්ව ලස්සන. ඉතින් මේ මට්ටමට ගන්නෙ කොහොමද කියලා තමයි ඔය සරත් මහත්තයා ඔබට පැහැදිලි කරේ. ඒත් එක්කම මේ එහෙම කරාම සරත් මහත්තයා අපිට පුළුවන් සරත් මහත්තයා ඉන්න මෙතනට අපි කරලා කල්ලාම් පෙන්නමු. මෙන්න මේ වගේ කරලක් සරත් මහත්තයා අපිට ගන්න පුළුවන් නේ. ඒක තමයි ඔබ මේ සඳහන් කරේ මේ බලන්න. ඊටමත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් සරත් මහත්තයා අපි අද දවසේ සම්පූර්ණයෙන්ම කතා කරා ඔබට YouTube නාලිකාව තුලින් ගෙනාවා බඩේනුග වගාව කොහොමද කරන්න කියන කාරණාව. ඒ විතර නෙමෙයි සරත් මහත්තයාගේ වගාව ක්‍රමවත් කොටස් කිහිපයක් යටතේ තමයි කරලා තියෙන්නේ. සරත් මහත්තයා මේ ඔබ ඉන්න පැලනේ. දවල්ට ඉන්න පැල ඔබ මේ දකින්නේ. අවසාන වශයෙන් සරත් මහත්තයා මම අහන්නම් මේ හරිය නම් අපි ලොකුවට අලි ප්‍රශ්න නැහැනේ. නෑ එහෙම ප්‍රශ්න නැහැ. සතුන්ගේ හානි ඊටමත් අඩුයිනේ. රයිට්. එහෙනම් අපි අවසාන වශයෙන් වීඩියෝවෙන් සමුගන්නයි සූදානම. මේ සරත් මහත්තයාගේ ගොවිපලේ නම් අද අපි කතා කරේ බඩේරුංග වගාව හරියටම කොහොමද කරන්න කියන කාරණාව. ඉතින් පුංචි අඩුපාඩු සිදු වුණා නම් ආදරණීය මගේ ප්‍රේක්ෂකයන් හැමෝගෙම සමාව ඉල්ලනවා. ඒ විතරක් නෙමේ අදහස් ඉදිරිපත් කරන ඔබේ වටිනා අදහස් හෙට දවසේ අපේ ගමන තීරණය කරනවා. ඒ වගේම ඔබේ ශක්තිය අපේ සම්පතයි. ඒ සම්පතින් ප්‍රයෝජන ගන්නට මෙවන් දිරිය මිනිසුන්ගේ කතා අරගෙන හෙට දවසේදීත් හම්බෙමු. රත්තරන් මිනිස්සු YouTube නාලිකාව තුලින්. සරත් මහත්තයා ආයිබෝවන්. සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු පැතුම් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්නම් මේ ආදරණීය ගොවි තැනේ නිරත වෙන මිනිසුන්ගේ කතාව අරගෙන එන අපූර්ව නාලිකාව රත්තරන් මිනිස්සු YouTube නාලිකාවෙන් සමුගන්නයි සෝදානම. අද දවසේදී ඊටමත් වටින වීඩියෝ මාලාවක් ඔබට ගෙන්න හැකියාව ලැබුණා. ඉතින් හෙට දවසේදී බලාපොරොත්තු වෙනවා තවත් මෙවැනිම කතන්දරයක් අරගෙන අපි ඔබ ගාවට එන්න. එතෙක් ඔබට ආරාධනා කරනවා රැඳී සිටින රත්තරන් මිනිස්සු YouTube නාලිකාවත් එක්ක ගිහිල්ලා එන්න. බඩේරුංග වගාව පිළිබඳව සම්පූර්ණ විස්තරයයි අපි අරගෙන ආවේ. ඔබට විස්තර අවශ්‍ය නම් අමතන්න අපිව අපි සූදානම් ඔබට ඒ සියල්ල ලබා දෙන්න රසවත්. තෙරුවන් සරණයි. ආයිබෝන් හැමෝටම ගිහින් එන්න.